හායි යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලට අරන් එන්නේ නරුටෝ ජපාන් ඇනිමි සීරීස් එකේ 61 වෙනි කතාංගේ ඉඳන් 64 වෙනි කතාංගය දක්වා කොටස. හරි වැඩි කතා නැතිව අපි යමු අද වීඩියෝ එකට. කලින් එපිසෝඩ් එකේ යාළුවන්ට මතක ඇතිනේ අවසන් තරඟයට සුදුසුකම් ලැබපු තරඟකරුවන් 8 දෙනාගේ මුල්ම තරඟයට මුහුණ දෙන්න වෙන්නේ අපේ නරුටෝට වගේම නෙජීට. මේ වෙලාවේ නෙජී නරුටෝගේ චක්‍රා පොයින්ට් එකකට පහර දුන්නත් ක්ලෝන් ජුට්සුව යූස් කරපු නරුටෝ ජෙනීට ආයෙත් පහර දෙන්න ගන්නවා. මේ වෙලාවේ නෙජී මේ ක්ලෝන් ඔක්කොම විනාශ කළත් නරුටෝ නම් වැඩේ අතාරින පාටක් නැහැ. කොහොම වුණත් තරඟේ බලන්න ආපු ගොඩක් අය කියන්නේ නරුටෝට මේ තරඟේ දිනන එක ගොඩක් අමාරු වෙයි කියලා. ඇත්තටම යාළුවනේ නරුටෝට මේ තරඟේ දිනන්න පුළුවන් වෙයිද? අපි ඒක අද එපිසෝඩ් එකෙන් බලමු. කතාව පටන් ගන්නකොට අපිට පෙන්නනවා ඉරුකා සෙන්සිව. ඉරුකා මේ වෙලාවේ හිත ඉන්නේ නරුටෝගේ තරඟේ ගැන. ඒත් එක්කම අපිට පෙන්නන්නේ අන්බු සමාජිකයෙකු මරලා එයා වගේ වෙස්සලා ගන්න කබුටව. ඔන්න මේ වෙලාවේ නරුටෝගේ ක්ලෝන් ඔක්කොම නෙජීට පහර දෙන ගමන් තමයි ඉන්නේ. ඒත් මේ වෙලාවේ ඇත්ත නරුටෝ හොයාගත්ත නෙජී නරුටෝට පහර දෙනවා. ඒත් එක්කම මේක බලන් හිටපු හිනටට එයාගේ අසනීප තත්ත්වයක් වැඩි වෙනවා. ඒත් එක්කම නරුටෝගේ ශරීරය මෙතනින් අතුරුදහන් වෙලා යනවා. යාළුවනේ මේ නෙජී පහර දීලා තියෙන්නේ නරුටෝගේ ක්ලෝන් එකකටම තමයි. මේ වෙලාවේ තව ක්ලෝන් එකක් එක්ක නෙජීට නරුටෝ පහර දෙන්න පැන්නත් නෙජීගේ අමුතු ප්‍රහාරයක් නිසා නරුටෝව ඈතට විසිකලා යනවා. මේක දැකලා මෙතන හිටිය ගොඩක් අය වගේම හියුගා වංශයේ නායකයා ඒ කියන්නේ හිනටගේ තාත්තත් ගොඩාක් පුදුම වෙනවා. යාළුවනේ මේ උපක්‍රමයේ හියුගා වංශයේ ප්‍රධාන පවුලෙන් පැවතෙන එකක්. ටයිග්‍රෑම් 8 පාම්ස් කියන මේ ප්‍රහාරය බයිකුගන් වල ඉහළම සටන් දක්ෂතාවයක්. මේක හරියට නිකන් ගාරගේ වැලි ආවරණයේ තරම්ම බලවත්. මේකෙදි වෙන්නේ මුළු ශරීරයේම තියෙන චක්‍රා එකට එකතු වෙලා ආරක්ෂක පලියක් විදියට ක්‍රියා කරන එක. මේ වෙලාවේ නරුටෝ කීප සැරයක්ම උත්සාහ කරත් නෙජීට එක අතක්වත් තියන්න නරුටෝට පුළුවන් වෙන්නේ නැහැ. ඒත් එක්කම නෙජී මේ වෙලාවේ ආයමත් ටයිග්‍රෑම් 8 පාම් ප්‍රහාරය පාවිච්චි කරලා නරුටෝගේ චක්‍රා පොයින්ට් 64ටම පහර දෙනවා. මේක දැකපු හිනටගේ තාත්තා නම් ඉන්නේ වැඩි සතුටකින් නෙවෙයි. මොකද යාළුවනේ නෙජී කියන්නේ හියුගා වංශයේ ශාඛා පවුලක කෙනෙක්. ඒත් මේ දක්වන දක්ෂතා එක්ක නෙජී ප්‍රධාන පවුලත් අභිබවා ගිහිල්ලා ඉවරයි. ඔන්න එතෙන් යාළුවනේ අපේ නරුටෝට තවත් නම් පොඩ්ඩක්වත් සටන් කරන්න බැරි තත්ත්වයක් තමයි මේ වෙද්දී උදා වෙලා තියෙන්නේ. මොකද ජුට්සු කරන්න ඕන චක්‍රා ශරීරය පුරා ගලන්නේ මේ කියන චක්‍රා පොයින්ට් හරහා. ඉතින් නෙජීගේ එක ප්‍රහාරයකින් මේ වෙනකොටත් නරුටෝගේ චක්‍රා පොයින්ට් හැම එකක්ම බ්ලොක් වෙලා තමයි තියෙන්නේ. ඒත් මේ වෙලාවේ නරුටෝ ගොඩක් අමාරුවෙන් වුණත් නැගිටිනවා දැකපු නෙජී ගොඩක් පුදුම වෙනවා. මම ඔයාට කිව්වනේ මම කවදාවත් අතාරින්නේ නැහැ. මේ වෙලාවේ නෙජී කියනවා ඔබට තවදුරටත් මාත් එක්ක සටන් කරන්න තරම් ශක්තියක් නැහැ. අනිත් එක මට ඔබත් එක්ක පෞද්ගලික තරහක් නැහැ. යාළුවනේ මේ වෙලාවේ හිනටට ගොඩාක් අමාරු වෙලා කටින් ලේ පවන්න ගන්නවා. ඒත් එක්කම මෙතනට අඹු සමාජිකයෙක් වගේ වෙස්සලාගෙන ආපු කබුටෝ හිනටට සුව කරන්න උදව් වෙනවා. ඒත් එක්කම මේ වෙලාවේ නරුටෝ නෙජීට කියනවා ඔයාට මාත් එක්ක පෞද්ගලික තරහක් නැති වෙන්න පුළුවන්. ඒත් මට තියෙනවා. මේ වෙලාවේ නෙජී නම් අහන්නේ ඔයා මොකක් ගැනද කියන්නේ කියලා. ඒත් එක්කම නරුටෝ කියනවා ඔයා එදා හිනටට පහර දුන්නා. ඒ තරඟය වෙනුවෙන් නෙවෙයි එයාව මරන්න බලාගෙන. ඒ වගේම ඔයා යාට පරාජිතයෙක් කියලා ගොඩක් විහිළු කළා. ප්‍රධාන පවුල ශාඛා පවුල මේ මොනවද කියලා මම දන්නේ නැහැ. ඒත් කෙනෙක්ට අසාර්ථකයක් කියලා විහිළු කරන එකට මගෙන් කිසිම සමාවක් නැහැ. හරි. ඔයා උච්චරම කියනවා නම් මම හියුගා වෛරයේ ඉරණම ගැන ඔයාට කියන්නම්. මෙහෙම කියලා නෙජී එයාගේ නින්ජා හෙඩ් බෑන්ඩ් එක ගලවන ගමන් එයාගේ නළලේ තියෙන එක සලකුණක් පෙන්නන්න ගන්නවා. යාළුවනේ අපේ නෙජීට අවුරුදු 4ක් වෙද්දී කොනහගම වගේම සැඟවුණු අකුණු ගම්මානය අතර යුද්ධයක් තිබිලා තියෙනවා. අවසානයේ යුද්ධය නවත්තන්න ඕන නිසා තුන්වන හොකාගේ අකුණු ගම්මානයත් එක්ක සාම කිවිසුමකට අත්සන් කළා. යාළුවනේ නෙජීගේ තාත්තා වෙන හිසාෂි හියුගා වගේම හිනටගේ තාත්තා වෙන හියාෂි හියුගා කියන්නේ නියුන් සහෝදරයෝ. මෙතනින් වැඩිමල් කෙනා තමයි හිනටගේ තාත්තා කියන්නේ. යාළුවනේ හියුගා වංශයේ නීතියක් තමයි පළමුව ඉපදෙන කෙනා ප්‍රධාන පවුලටත්
දෙවනුව ඉපදෙන කෙනා ශාකා පවුලටත් විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ශාක පවුලේ හැම කෙනෙක්ගෙම නළලේ නෙජී ගාව තියනවා වගේ සලකුණක් තියෙනවා. ඒ වගේම හැම වෙලාවෙම ශාක පවුල විසින් ප්‍රධාන පවුල ආරක්ෂා කරන්න ඕන. දවසක් හිනටව අකුණු ගම්මානේ නිංජ නායකයෙක් පැහැරගෙන තියෙනවා. මොකද බයිකුගන් වල වටිනාකම නරුට බලන ඔයාලා දන්නව ඇතිනේ. මේ වෙලාවේ හිනටගේ තාත්තා ඒ පුද්ගලයව මරලා හිනටව බේරගත්තත් පස්සේ තමයි හියාෂි දැකලා තියෙන්නේ මේ කෙනා අකුණු ගම්මානේ නිංජ නායකයෙක් කියලා. මේ සිද්ධිය නිසා අකුණු ගම්මානේ වන්දියක් විදිහට හිනටගේ තාත්තගේ ශරීරය ඉලලා තියෙනවා. මේ වෙලාවේ සාම ගිවිසුම කඩවෙන එක වළක්ව ගන්න තුන්වන හුකාගේ මේ ඉල්ලීම පිළිගන්නවා. ඒත් අවසානයේ හිනටගේ තාත්තා එයාගේ නියුන් සහෝදරයා හිසාෂිව මරලා අකුණු ගම්මානයට බාර දීලා තියෙනවා. යාළුවනේ මෙන්න මේ හේතුව නිසා තමයි නෙජී ප්‍රධාන පවුලට මෙච්චර වෛර කරන්නේ. ඔන්න ඒත් එක්කම නෙජී කියනවා මේක තමයි මගේ ඉරණම. ඒත් ඔබේ ඉරණම තමයි අද මගේ අතින් පරාද වෙන එක. මේ වෙලාවේ නරුට කියනවා ඔයාගේ තාත්තා නැති වෙලා ගොඩක් කල්. ඒත් මේ සිද්ධිය තමන්ගේ මුළු ජීවිතේම ඉරණම තීරණය කරනවා කියලා හිතන එක මහා මෝඩකමක්. මේකට තරහ ගියපු නෙජී ආයෙමත් නරුටට බිම වැටෙන්නම පාරක් මේ වෙලාවට ගහනවා. මේ වෙලාවේ නරුටෝ මම කවදාවත් අතාරින්නේ නැහැ. මේක තමයි මගේ නින්ජා ක්‍රමය කියලා ආයෙමත් පාරක් නැගිටිනවා. මේ වෙලාවේදී එදා හිනට නෙජීට මේ කතාවම කිව්වා නේද කියලා නෙජීට මේ වෙලාවේ මතක් වෙනවා. මේත් එකම නෙජී කියනවා මට හිනටත් ඔහොම කිව්වා. ඒත් ඔයාටත් අද අත්වෙන්නේ එදා හිනටට අත්තුන ඉරණමම තමයි. මේ වෙලාවේ කබුටු හිනටව හොඳ කරලා හිනටට විවේක ගන්න කියලා කිබත් එක්ක හිනටව මෙතනින් පිටත් කරනවා. ඒත් එක්කම මේ වෙලාවේ නරුට ආපහු ජුට්සුවක් කරන්න යනවා කියලා දැකපු නෙජී hina වෙවි කියන්නේ මෝඩයා. මම තමුන්ගේ චක්‍රා පොයින්ට් 64ක් බ්ලොක් කරලා තියෙන්නේ. අපි බලමු ඔයා කොහොමද ජුට්සු කරන්න කියලා. යාළුවනේ මේත් එක්කම නරුටෝ වේදනාවෙන් කෑ ගහන ගමන් හිනටා ලී වගේම අනිත් අයට දුන්න පොරොන්දු මතක් කරනවා. මේත් එක්කම නරුටෝ ගෑන්ගෙන් එළියට තැඹිලි පාට චක්‍රා ගොඩක් එක පාරටම මුදා හරිනවා. මේ වෙලාවේ මේක දැක්ක නෙජී ගොඩක් බය වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද? මම එයාගේ චක්‍රා පොයින්ට් හැම එකක්ම බ්ලොක් කරලා තියෙද්දිත් මේ වෙලාවේ මේ දිහා බලන් ඉන්න ගාරා තුන්වන හොකාගේ කසකාගේ හිනටගේ තාත්තා වගේම මෙතනට ආපු හැම කෙනෙක්ම ගොඩක් පුදුම වෙලා බය වෙලා තමයි ඉන්නේ. මොකද කිසිම කෙනෙක්ට තමන්ගේ චක්‍රා පොයින්ට් බ්ලොක් වෙලා තියෙද්දි ජුට්සු කරන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඒත් එක්කම නෙජීගේ පිටිපස්සෙන් මතුවන නරුටෝ මේ වෙලාවේදී නෙජීට ශුරුකන් වගේකින් පහර දෙනවා. මේකෙන් බේරුණ නෙජී වගේම නරුට දෙන්නම කුණායි පී දෙකක් අරන් සටන් කරන්න ගන්නවා. මේ වෙලාවේ නරුට වගේම නෙජී ලොකු ප්‍රහාර දෙකක් හුවමාරු කරගන්නවත් එක්කම මෙතන ලොකු පිපිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ දෙපැත්තට විසි වෙලා ගිහින් වැටිලා ඉන්න නෙජී වගේම නරුටෝ. මේ වෙලාවේ නෙජී නැගිටලා එන ගමන් බිම වැටිලා සිහිය නැතුව ඉන්න නරුටට කියනවා මට සමා වෙන්න. ඒත් මේ පාරත් ඔබ අසාර්ථකයි. යාළුවනේ මේත් එක්කම පොළව යටින් මතුවන නරුටෝ නෙජීගේ මුණට හොඳ පාරක් දෙනවා. ඇත්තටම මෙතන සිහිය නැතුව ඉඳලා තියෙන නරුටෝ ක්ලෝන් එකක්. මේත් එක්කම නෙජී විසි වෙලා ගිහින් බිමට වැටෙනවා. ආයෙ නම් ඉතින් නෙජීට නැගිටින්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ නෙජී කියනවා ඔබ ගොඩක් දක්ෂ නින්ජුට්සු හසුරවන්නෙක්. මම නොසැලකිලිමත් වුණා. නැහැ මම උපාධි විභාගයේ 3 පාරක්ම අසමත්. ක්ලෝන් ජුට්සුව කියන්නේ නින්ජුට්සුවක්. මම හිතුවේ මට කවදාවත් උපාධිය ගන්න බැරි වෙයි කියලා. දෛවය වගේ නීරස දේවල් ගැන හිතන්න එපා. ඒක වෙනස් කරන්න බෑ. ඒ වගේම ඒක ගැන හිතන්නත් එපා. මොකද ඔයා මම වගේ අසාර්ථක කෙනෙක් නෙවෙයි. යාළුවනේ මේක අහන් හිටපු නෙජීටම අවසානයේ තේරුම් යනවා එයා වැරදි කියලා. ඔන්න ඒත් එක්කම මෙතන හිටපු සෙන්සි ජයග්‍රාහකයා විදිහට නරුටව නම් කරනවා. මේ වෙලාවේදී සකුරා වගේම අනිත් අයත් නරුටගේ නම කියලා කෑ ගහන ගමන් එයාට සුබ පතනවා. මේ නරි කොල්ලට ඇත්තටම මෙහෙම සටන් කරන්න පුළුවන් කියලා මම හිතුවේ නෑ. ඔන්න ඉතින් නරුටට තියෙන සතුටත් එක්ක නරුට මුළු පිට්ටනිය වටේම කෑගගා දුවන්න ගන්නවා. මේ වෙලාවේ සකුරා ළඟ ඉන්න ගෑනු ළමයි දෙන්නෙක් නරුට ගැන කතා කරනවා ඇහිලා සකුරා නම් කියන්නේ ඔබ තවත් ශක්තිමත් වෙලා නරුටෝ. මමත් ඔබ වගේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕන. ඒත් එක්කම මෙතන ඉන්න සෙන්සි කියනවා එයාට තාම දුවන්න තරම් ශක්තියක් ඉතුරු වෙලා තියෙනවා වගේ. ඒත් එක්කම ශිකමුරු කියන්නේ මේක ඇත්තක්ද?
මම හිතුවේ නරුටෝගේ බලය මගේ බලයට සමානයි කියලා. එහෙනම් මේ කොල්ලා එක කළා. දැන් නම් මටවත් ඌව පරාද කරන්න බැරි වෙයි වගේ. මේ වෙලාවේ අසුමා සෙන්සි වගේම හොකාගේත් නරුටෝ ගැන තමයි හිත ඉන්නේ. ඔන්න ඒත් එක්කම අපිට රෝහලට ගෙනිච්ච නෙජීව බලන්න එන හිනටගේ තාත්තා. ඒ කියන්නේ හියුගා වංශයේ නායකයා පෙන්නනවා. ඒත් ඉතින් නෙජී නම් මේ වෙලාවේ මේකට එච්චර සතුටින් නෙවෙයි ඉන්නේ. මේ වෙලාවේ හියාෂි නෙජීට කියනවා දැන් ඔයා ඇත්ත දැනගන්න ඕන කාලේ හරි කියලා. එක්තරා ලියවිල්ලක් නෙජීගේ අතට දෙනවා. යාළුවනේ එදා ඇත්තටම වෙලා තියෙන්නේ අකුණු ගම්මානයට තමන්ගේ ශරීරය දෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ නෙජීගේ තාත්තා. මේකට හියාෂි අකමැති වුණත් අවසානයේ හියාෂිට බල්කගන් යූස් කරලා පහර දීපු නෙජීගේ තාත්තා තමන්ගේ සහෝදරයා වෙනුවෙන් තමන්ගේ කැමැත්තෙන්ම තමයි මරණය තෝරගෙන තියෙන්නේ. මේ වෙලාවේ හිනටගේ තාත්තා දන ගහලා නෙජීගෙන් සමාව ඉල්ලනවා. එයාගේ තාත්තා බේරගන්න බැරි වුණ එකට. ඒත් නෙජී මේ වෙලාවේ ඇත්ත මොකද්ද කියලා තේරුම් ගන්නවා. ඒ වගේම නෙජී හිනටගේ තාත්තට මේ වෙලාවේ සමාව දෙනවා. ඔන්න ඉතින් ඊළඟට තියන්න තියෙන්නේ ගාර වගේම සස්කේ අතර සටන. ඒත් මේ වෙලාවේ මෙතනට ආපු නින්ජා කෙනෙක් කියනවා සස්කේ ගැන කිසිම තොරතුරක් තාම නැහැ. ඒක නිසා මේ තරඟේ ටිකක් පරක්කු කරන්න වෙනවා. ඒත් ඉතින් හොකාගේ නම් මේකට එකඟ වෙන්නේ නැහැ. කොහොම වුණත් කසකාගේ බල කරපු නිසාම මේ වෙලාවේ හොකාගේ මේකට එකඟ වෙනවා. ඒත් ඉතින් බලන් ඉන්න කට්ටිය නම් මේකට ටිකක් කැමති නැහැ වගේ. මේ වෙලාවේ හොකාගේ ළඟ හිටපු නින්ජා මේ විස්තරේ ගින් තරඟ විනිශ්චය කරන සෙන්සිට කියනවා. ඊළඟ තරඟය සඳහා අපේක්ෂිත තරඟකරුවන්වත් පැමිණිලා නැහැ. ඒ නිසා අපි ඊළඟට තියෙන තරඟය පවත්වන්න තීරණය කළා තියෙනවා. මේ වෙලාවේ නරුටෝ වගේම මෙතන ඉන්න සස්කගේ යාළුවෝ ගොඩක් දෙනෙක් කියනවා ඒක නම් ගොඩක් හොඳ දෙයක් කියලා. යාළුවනේ ඊළඟට තියෙන්නේ අපේ ශිකමරු වගේම තෙමරි අතර තරඟය. මේ වෙලාවේ තෙමරි එයාගේ අබානේ නැගලා තරඟ පිටියට එනවා. ඒත් ඉතින් මේ වෙලාවේ නරුටෝ යන්න ශිකමරු හොඳට සටන් කරන්න කියලා ශිකමරුගේ පිටට පාරක් ගන්නවත් එක්කම මෙතන බැල්කනිය උඩ හිටපු ශිකමරු කෙලින්ම ගිහින් වැටෙන්නේ මේ තරඟ පිටියටම තමයි. මේ වෙලාවේ බිම වැටිලා ඉන ශිකමරු නරුටෝගේ දිහා බලන් කියනවා මේ මොඩ නරුටෝ නම් කවදාවත් හැදෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ තරඟ බලන්න ආපු අය තරහටත් එක්කම එක එක කුණු ගොඩවල් වලින් ශිකමරුට ගහනවා. ඒත් ඉතින් නරුටෝ නම් මෙතනදී කෑ ගගහ කියන්නේ ගිහින් තෙමරි එක්ක සටන් කරන්න කියලා. මේත් එක්කම තෙමරි ශිකමරුගේ පැත්තට දුවන් ඇවිල්ලා පිට්ටනිය හාන්සියක් දාන් ඉන්න ශිකමරුට ලොකු පහරක් ගහනවා. ඒත් ඉතින් මේ ප්‍රහාරය නම් ශිකමරුට වැදිලා නැහැ. මේ වෙලාවේ තෙමරිගේ ඉස්සරහින් මතුවන ශිකමරු තරඟේ තියෙන පිටියේ ගස් වගයක් ළඟට ගිහින් හැංගෙනවා. මේත් එක්කම තෙමරි කල්පනා කරනවා මේ නින්ජාගේ බලය තමයි සෙවණැල්ල පාලනය කරන එක. ඒක නිසා මම දුරින් ඉඳන් සටන් කරන්න ඕන. මේ වෙලාවේ ශිකමරු කල්පනා කරනවා හැම වෙලාවෙම විරුද්ධවාදියා විදියට ගෑනු ළමයෙක්ව ලැබෙන මට විතරද කොහෙද? යාළුවනේ මේ වෙලාවේ තෙමරි ශිකමරුට උපරිම බලයෙන් පහර දුන්නත් ශිකමරු නම් තාම හිතා ඉන්නේ වැඩි රළු විදියට නැතිව තෙමරිව පරාද කරන විදිය. ඔන්න ඒත් එක්කම මෙතන ඉන වගේම චෝජි ශිකමරුට කෑ ගහලා කියනවා උපරිමයෙන් සටන් කළා තෙමරිව පරාද කරන්න කියලා. මම හිතුවේ නින්ජා කෙනෙක් වුණාම ගොඩක් විනෝදෙන් ඉන්න පුළුවන් කියලා. මෙහෙම හිතනවත් එක්කම ශිකමරුට හොඳ අදහසක් එනවා. මේත් එක්කම තෙමරිට ශිකමරුගේ මූණ දැකලා ටිකක් තරහ යනවා. ඇයි මෝඩිය hina වෙන්නේ තවුන් මාව අවතක්සේරු කරනවද? මෙහෙම කියලා තෙමරි වින් ස්කයි ජුට්සුවෙන් ශිකමරුට පහර දෙනවා. මේත් එක්කම මෙතන තිබ්බ ගස්වල අතු කැඩිලා යනවා. ඒ වගේම ශිකමරුත් ඈතට විසි වෙනවා. මේත් එක්කම ආපු දූවිල්ල නිසා ශිකමරුට මොකද උනේ කියලා නම් අපිට පේන්නේ නැහැ. ඔන්න එක පාරටම මේ දූවිල්ල මැදින් සෙවණැල්ලක් තෙමරිගේ පැත්තට එනවා. යාළුවනේ මේ තමයි ශිකමරුගේ ෂැඩෝ පොසිෂන් ජුට්සුව. ඒත් ඉතින් මේකෙන් බේරුණ තෙමරි මේ හැවණැල්ලේ අගිස්සේ එක සීමාවක් අදිනවා. ඒත් එක්ක තෙමරි hina වෙවි කියනවා මම දන්නවා ඔයාගේ මේ ජුට්සු එක ගැන. මේක බලවත් වුණත් මේකට සීමාවක් තියෙනවා. ඔයාට වගේ හැවණැල්ලේ පරිමාවට සමාන පරිමාවක් යනකම් විතරයි මේ ජුට්සු එක යූස් කරන්න පුළුවන්. මම හරි නේද? මේ වෙලාවේ ශිකමරු ඔව් ඔයා හරි කියලා hina වෙවි උත්තර දෙනවා. මේ වෙලාවේ තරඟ බලල්ලේ බිත්තියේ ගාවට වෙලා ඉන ශිකමරු අත එක සලකුණක් හදනවා. මේක දැකපු කුරණේ අසුමගෙන් අහනවා අර සලකුණ මොකක්ද කියලා. මේ වෙලාවේ අසුම කියන්නේ ඒ සලකුණක් නෙවෙයි. ඒ ඔහුගේ පුරුද්දක්. ශිකමරු ලොක දෙයක් කල්පනා කරනකොට ඉන්නේ ඔය ඉරියව්වෙන්. විශේෂයෙන්ම චෙස් ක්‍රීඩාවේදී.
ඒත් ඇයි එහෙම කරන්නේ? මේ වෙලාවේ අසුමා කුරණේට කියන්නේ ඔහු සැලැස්මක් සකස් කරනවා. ශිකමරු ගොඩාක් දක්ෂයි. ඔහුගේ IQ එකත් ගොඩක් ඉහළයි. ඔන්න මේත් එක්කම තෙමරි ආපහු වතාවක් ශිකමරුගේ පැත්තට ලොකු හුලම් පාරක් යවනවා. යාළුවනේ තෙමරි කියන්නේ ටිකක් රළු ගති පැවතුම් තියෙන ගෑනු ළමෙක්. එයාට ඉතින් මේව වැඩි දිරවන්නේ නැහැ. ඔන්න යාළුවනේ දැන් තමයි ශිකමරුගේ සැලැස්ම හරියටම ක්‍රියාත්මක වෙන්නේ. මේ හුලම් පාරෙන් පස්සේ ආයම ශිකමරු එයාගේ ෂැඩෝ පොසිෂන් ජුට්ස් එක කරලා තෙමරිව අල්ලගන්න තමයි යන්නේ. මේ වෙලාවේ තෙමරි ගොඩාක් කලබල වෙලා පිටිපස්සට පනිනවා. මොකද යාළුවනේ තෙමරි කලින් ලකුණු කරපු සීමාවටත් වඩා දැන් ශිකමරුගේ හෙවණැල්ල තෙමරිගේ ළඟටම ඇවිල්ලා තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ මේ අතර අපේ ජෝජි කෑම ජාති ගොඩාක් කන ගමන් ගොඩාක් උද්‍යෝගයෙන් තමයි මේ තරඟේ බලන්නේ. ඉර බහැලා යද්දී හෙවණැල්ල දිග වැඩි වෙනවා. ඔබ හැදුවේ ඉර බහිනකන් ඔතනට වෙලා හැංගිලා ඉන්නද? ඔන්න ඒත් එක්කම කන්කුරු තෙමරිට කෑ ගහනවා එහාට යන්න කියලා. පස්සේ තමයි අපිට පෙන්නන්නේ අර හුලම් පාර එද්දි ශිකමරු එයාගේ ජැකට් එක කුණායි පියක රඳවලා අහසේ පා කරලා හරියට නිකන් පැරෂූට් එකක් වගේ. මේ වෙලාවේ මේ ජැකට් එකේ හෙවණැල්ල තියෙන්නේ අර ශිකමරුගේ හෙවණැල්ලේ අවසාන කෙළවරේම තමයි. යාළුවනේ ඒත් එක්කම තෙමරි ආපහු මෙතනින් එහාට පැනලා එයාගේ අවාන පාවිච්චි කරලා මේකෙන් තේරෙනවා. මේ වෙලාවේ අවානේ පිටිපස්සේ හැංගිලා ඉන්න තෙමරි නම් සැලසුම් කරන්න ක්ලෝන් ජුට්සුව යූස් කරලා ශිකමරුව පරද්දන්න. මේ වෙලාවේ තෙමරි ජුට්සුව කරන්න යද්දිම එයාට තමන්ගේ ඇඟ වෙන කෙනෙක් පාලනය කරනවා වගේ දැනෙනවා. ෂැඩෝ පොසිෂන් ජුට්සුව සාර්ථකයි. මේ වෙලාවේ ශිකමරු මෙහෙම කියලා පොඩි හිනාවක් දානවා. යාළුවනේ මේ වෙලාවේ මේක දැකලා මෙතන ඉන්න හැමෝගෙම කටවලුත් ඇරිලා තමයි තියෙන්නේ. ඇත්තටම ශිකමරු මෙතනදී කරලා තියෙන්නේ අර නෙජී වගේම නරිටෝ අතර ඇති වුණ සටනේදී පොළවේ ඇති වුණ සිදුරෙන් එයාගේ හෙවණැල්ල යවන එක. මේ නිසා ශිකමරුට එයාගේ හෙවණැල්ල තවත් දුරක් ගෙනියන්න පුළුවන් වෙනවා. දැක්ක නේද යාළුවනේ? අසුමා ශිකමරුට හොඳ IQ එකක් තියෙනවා කිව්වේ නිකම්ම නෙවෙයි. ඔන්න ඉතින් මේ වෙලාවේ තෙමරිත් අරගෙන මිස්සරාට ආපු ශිකමරු තෙමරිව පරාද කරන්න තමයි යන්නේ. මොකද ඉතින් තමන්ගේ ශරීරයේ පාලනය නැතුණාම කොහොමද දිනන්නද? මේ එක්කම ඉනෝ වගේම නරුටෝ ශිකමරු වෙනුවෙන් කෑ ගහන ගමන් තමයි ඉන්නේ. ඒත් යාළුවනේ මේ වෙලාවේ අත උස්සපු ශිකමරු තෙමරිව පරද්දන්න ගියත් ශිකමරු අත උස්සලා කියනවා මම තරඟේ අතාරිනවා කියලා. ඔන්න මේ කැවුල විතරයි තරඟේ පරාද වෙන්න හිටපු තෙමරි වගේම අනිත් හැමෝම තවත් පුදුම වෙනවා. මොකද ඉතින් දිනන්න තිබ්බ තරඟේ මොන මොඩයක්ද මේ විදිහට පරාද වෙන්නේ? මේ වෙලාවේ නම් නරුටෝ ශිකමරු එක ගොඩක් තරහින් තමයි ඉන්නේ. තෙමරි පුදුම වෙලා අහනවා ඇයි ඔයා හැම දෙයක් කළේ කියලා. මේ වෙලාවේ ශිකමරු නම් කියන්නේ මම ෂැඩෝ පොසිෂන් ජුට්සුවට මගේ චක්‍ර ගොඩක් පාවිච්චි කළා. ඒක නිසා තව තප්පර 10ක් වගේ තමයි මට මගේ ජුට්සු තියාගන්න පුළුවන්. ඉතින් මගේ කාලේ ඉවරයි. මට ඒක වේදනාවක් තමයි. ඒත් තරඟ කිරීම ගැන සතුටුයි. ශිකමරු මෙහෙම කියද්දි තෙමරි නම් ගොඩක් පුදුමෙන් තමයි ඉන්නේ. යාළුවනේ මට පේන්නේ ශිකමරු තෙමරිට ටිකක් කැමතියි වගේ නේද? කොහොම වුණත් ශිකමරු මේ නිසා තෙමරිගේ හිත නම් දිනාගත්තා. මේ වෙලාවේ මේක තේරුණ සෙන්සිත් පොඩි හිනාවක් දාන ගමන් තෙමරිව ජයග්‍රාහකයා විදියට නම් කරනවා. ඔන්න යාළුවනේ ඒත් එක්කම අද කතාවත් ඉවර වෙනවා. යාළුවනේ සස්කිට ඊළඟ තරඟයට කලින් එන්න පුළුවන් වෙයිද? අපි ඒක ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු. එතකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.